What's up guys and welcome back to Susantha Ranchagode YouTube channel. Restaurant work කෙනෙක් හැටියට ඉන්ටර්විව් එකේදී අපේ මුලින්ම අහන ප්‍රශ්නයක් තමයි tell me about yourself කියලා. ඉතින් මේක අර ෆයිල් බාර දෙන ඉන්ටර්විව් එකේද අවසාන ඉන්ටර්විව් එකද විදේශ සේවයෙන් කරන නැත්නම් එහි ඔන්ලයින් Zoom එකෙන් කරන ඉන්ටර්විව් එකද කොයි ඉන්ටර්විව් එක වුණත් අපි මේ tell me about yourself සහ අපෙන් අහන හැම ක්වෙස්චන් එකකටම සෑම ක්වෙස්චන් එකකටම ප්‍රොෆෙෂනල් ආන්සර් එකක් දෙන්න පුළුවන් නම් වටිනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි පෙර පුහුණුවක් ලබා ගන්න ඕන අඩු ගන්න වීඩියෝ හරි බලලා ප්‍රීප්‍රිපෙයාර්ඩ් වෙන්නම ඕන පෙර සූදානම. ඔබ ගැන මට කියන්න tell me about yourself කියන ප්‍රශ්නෙට අද අපි කරුණු 10ක් යටතේ උත්තරේ කියන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අපි විනාඩියක වගේ උත්තරයක් හදා ගන්න ඕන ආන්සර් එකක්. ඒක අපි කරුණු 10ක් යටතේ පුරුදු වෙමු. අපිට මුලින්ම කියන්න පුළුවන් name එකයි place එකයි right name එකයි place එකයි කියනවා. එහිදී අපි name එක place එක කියන්න කලින් අපිට මේ විදිහට thank you කරලා පටන් ගන්න පුළුවන් නම් හරිම ලස්සනයි. අපි ඒක නිසා ලස්සනයි කියන්නේ අපි එහෙම කෘතඥ වෙන්න ඕන right thank you for giving me this opportunity. ඒ name එකයි place එකයි කියන්නත් කලින් අපි ඒ කාරණේ කියලා තමයි අපි ඔන්න අපි අපේ ගැන කියන්න යන්නේ myself ගැන. ඔන්න ඊට පස්සේ අපි යනවා age එක qualities ගැන අපි කියන්න ඕන. right වයස සහ අපේ ගුණාංග qualities කියන්නේ ගුණාංග. මෙන්න මේ මාතෘකා යටතේ තමයි අපි අපේ myself කියන නැත්නම් describe about yourself නැත්නම් introduce about yourself ඔබ ගැන කියන්න කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන මෙන්න මේ කරුණ යටතේ. ඊට පස්සේ work experience එක අපි දන්නවා ඉතාලම important. එතකොට වැදගත්ම දේ තමයි අපි කියන්නේ work experience එක. ඔන්න අපි රැකියා පළපුරුද්ද ගැන අපේ myself ප්‍රශ්නෙට අපි උත්තර කියද්දි කියනවා අපි කියන්නේ කොහොමද කියලා තව පොඩ්ඩකින් බලමු. ඊළඟ කාරණේ තමයි duties and responsibilities. අපි රාජකාරී වගකීම් ගැන මේ responsibilities කියන්නේ වගකීම් නැත්නම් රාජකාරීම තමයි. හරි job role එක නැත්නම් duties what do you do as a අපි කියමු restaurant worker කෙනෙක් හැටියට ඔයා කරන්නේ මොනවද duties මොනවද කියලා ඉවරලා අපි කියන්න ඕන. මේකෙදි කියන්නේ experience එක හා සම්බන්ධ දේවල් ටිකක් තමයි කියන්නේ. මෙතන work experience එක හා සම්බන්ධව මම කරේ මොනවද මම වැඩ කරපු තැන මම මේ ABC කියලා දාලා තියෙන රෙස්ටොරන්ට් එකක් නේ රෙස්ටොරන්ට් එකේ මම මොනවද කරේ කියලා තමයි අපේ myself ප්‍රශ්නට උත්තර දෙද්දි මෙතනදී අපි කියන්න ඕන. ඊළඟ කාරණේ තමයි family background එක. පෞල් පසුබිම ගැන අපි පොඩි විස්තරයක් හරි කියන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා professional qualification කියන්නේ වෘත්තීය සුසුකම්. එහෙම මොනවා හරි තියෙනවා නම් ශ්‍රීදම් එකේ හරි මේ restaurant field එකට අදාළව වෙන ඊට පස්සේ VT එකේ night එකේ කොහේ හරි කරපු courses තියෙනවා නම් මොනවා හරි ඒ ගැන සඳහන් කිරීමක් කරන්න පුළුවන්. නැති වුණාට කමක් නැහැ කරන්න දෙයක් නැහැ. නැතුණයි කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉන්ටර්විව් එක ෆේල් වෙන කාරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන බය වෙන්නත් එපා. අපි ඊළඟට අපිට කියන්න පුළුවන් educational qualification තියෙනවා අධ්‍යාපන සුසුකම් ගැන. ඒක මහ විස්තරයක් කියන්නේ නැහැ. මොකද educational qualification වලට මේ රැකියාවන් වලදී අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඩිග්‍රියක් තිබ්බත් එහෙම විශේෂ ආරකිල්ලක් නැහැ. ඊට පස්සේ අපි කියනවා height එක weight එකත් අපි කියලා දානවා. මහ වෙලාවක් ගන්න නෙමෙයි. තප්පරෙන් දෙකෙන් කියලා දානවා. අපේ උස බර ඇම්බිෂන් එක කියන්න ඕනේ. ඇම්බිෂන් එක පුළුවන් නම් අපේ වෘත්තියටම සම්බන්ධ කරගෙන කියන්න පුළුවන්. අපි ඒක කියන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ නිකන් අපි නතර වෙන්න බෑ. පොඩි ෆයිනලයිස් කිරීමක් අපේ අවසානයක් තියෙන්න ඕනේ. ස්පීච් එකට අපි අවසන් කරන්න මෙන්න මේ ක්‍රමයක් භාවිතා කරනවා. හැම එකක් ගැනම සිංහලෙත් විස්තර තියෙනවා වීඩියෝ එකේ. ඒක නිසා ඔබට පහසුවෙන්ම අධ්‍යයනය කරන්න පුළුවන්. ෂෝට් announcement එකක් තියෙනවා ඔබට කියන්න. මම ඔබගේ සම්මුඛ පරීක්ෂණය නියත වශයෙන් සමත් කරවලා දෙනවා මගේ සම්මුඛ පරීක්ෂණ පන්තියේදී. මගේ සම්මුඛ පරීක්ෂණ පන්තියට සහභාගී වන්න. ඊටාම සුළු මුදලක් මම අය කරන්නේ. පුද්ගලික පන්ති හැටියට ඉන්ඩිවිජුවල් ක්ලාසස් හැටියට තමයි ඔබට උගන්වන්නේ Zoom තාක්ෂණයෙන්. ඉතින් මගේ පන්තියට සම්බන්ධ වෙන හැමෝම ඉන්ටර්විව් එකෙන් ස්ථීර වශයෙන්ම සමත් වෙනවා. මම මේ අහන ප්‍රශ්න ටික සහ ඒවට දෙන්න ඕන පිළිතුරු ඉතාලම කෙටි answers, short answers, ඒ වගේම professional answers ඔබට කියා දෙනවා. ඒ වගේම අවසානයේ මම ඔබට demo session එකක් ඒ කියන්නේ කොහොමද ඉන්ටර්විව් එක වෙන්නේ මම ප්‍රශ්න ටික අහනකොට පිළිතුරු දෙන්න ඒ මට්ටමට මම ඔබව ගෙනල්ලා දෙනවා. එහෙනම් මගේ සම්මුඛ පරීක්ෂණ පන්තියට සම්බන්ධ වෙලා ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න. name and place එක තමයි අපි මුලින්ම කියන්නේ. ඊටත් කලින් අපි කිව්වා thank you for giving me this opportunity කියලා අපි පටන් ගන්නවා. මට මේ අවස්ථාව දුන්නාට බොහොම ස්තුතියි කියලා පටන් ගන්න ඕන. ඊට පස්සේ කියනවා my name is Susantha Ranchagode from Galle. මේ කොහෙන්ද කියලා තමයි මේ from Galle කියලා දාලා තින්නේ. I am from Galle නැත්නම් I am from Galle කියන එක තමයි
from goal කියලා ගාලෙන් කියලා තියෙන්නේ. right ඊට පස්සේ ඔන්න අපි කියනවා age එකයි qualities වයස කියනවා ඒ වගේම ගුණාංගත් එක්ක අපේ ගුණාංගත් එක්කම කියනවා. I'm 35 years old. ඔන්න මම වයස දාගත්තා. මෙතනට අදාළ වයස දාගන්නවා 35 years old. I'm a responsible, hardworking and energetic person. Energetic කියලා කියන්නේ හරි උද්‍යෝගමත් ශක්තිමත් කියන එකම තමයි. I'm a responsible. Responsible කියන්නේ අපි දන්නවා වගකීම් සහගත. Hardworking කියන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන. Energetic person කියලා කියන්නේ අපි දන්නවා උද්‍යෝගිමත් පුද්ගලයෙක් නැත්නම් ශක්තිමත් පුද්ගලයෙක් කියන අදහස් තමයි ඒකේ තියෙන්නේ. අපි ඔන්න මගේ වයසයි qualities ටිකයි අපි ඔන්න දැන් කියලා ඉවර කරා. ඊළඟට අපි යනවා work experience එක ගැන කතා කරන්න වැඩ කිරීමේ පළපුරුද්ද. රැකියා පළපුරුද්ද ගැන කියද්දී අපිට කියන්න පුළුවන් මුලින්ම කියන්න ඕන අපි අපිට අවුරුදු කීයක් මේ ෆීල්ඩ් එකේ නැත්නම් මේ සෙක්ටර් එකේ රෙස්ටොරන්ට් කියන සෙක්ටර් එකේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට කොච්චර අවුරුදු ගානක පළපුරුද්දක් තියෙනවද කියලා මුලින්ම කියන්න ඕන. I have more than 5 years work experience in the restaurant field. Restaurant field එකේ මට අවුරුදු 5කටත් වඩා පළපුරුද්දක් තියෙනවා කියලා ඔන්න මම වැඩි පටන් ගත්තා experience කියන්න. ඊට පස්සේ කියනවා කොහෙද වැඩ කරලා තියෙන්නේ, ඒ වගේම ඒ ආයතනයේ තියෙන්නේ කොහෙද, ඒ කම්පැනි එක තියෙන්නේ කොහෙද, ඒ වගේම කොච්චර කාලයක්ද. I have worked මේක කියන්න පුළුවන් ක්‍රම ඉංග්‍රීසි ගොඩක් තියෙනවා. I have been working, I am working, I works එක එක විදිහට කියන්න පුළුවන්. ඒ අවස්ථාව අනුව හැබැයි වෙනස් වෙනවා. right මෙතනදී මේ කියන්නේ කලින් වැඩ කරපු එකක් ගැන කියන්නේ දැන් වැඩ කරන එකක් ගැන නෙමෙයි. එහෙමනම් කියන්න පුළුවන් currently I am working as කියලා. මෙතන කියන්නේ කලින් වැඩ කරපු එකක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ අපි දැන් අවුරුද්දක් විතර වෙනවා එතන වැඩ ගිහිල්ලා නතර වෙලා ඉන්නේ. එහෙම තැනක් ගැන තමයි මේ ග්‍රැමර් එකෙන් කියන්නේ. I have worked as a waiter at ABC restaurant කියන්නේ මම මේ රෙස්ටොරන්ට් එකේ නම දාලා තියෙන්නේ ABC කියලා. මම වැඩ කරලා තියෙනවා waiter කෙනෙක් හැටියට ABC restaurant එකේ in Colombo. ඔන්න අපි දාලා තියෙන එක තියෙන ලොකේෂන් එකත් කොළඹ වල 4-5 years අවුරුදු 5 තිස්සේ මම ඒකේ වැඩ කරලා තියෙනවා. අපි දාන්නේ work experience එක මෙන්න වගේ page දෙකකින් විතර වගේ ලියන්න අපි නිතරම උත්සාහයක් දරන්න ඕන. right ඊළඟට අපි කතා කරන්න යන්නේ duties ගැන. responsibilities කියන්නේ duties තමයි. ඔන්න අපි රාජකාරී ටික ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අපි හතරවෙනි කාරණේ හැටියට myself speech එකට මගේ ගැන තියෙන කතාවට අපි කියනවා මොනවද duties ගැන. ඒක අපි කියන්නේ මේ කලින් වැඩ කරපු තැන duties නේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ABC restaurant එකේ මම මොනවද කළේ, මම මොනවටද වග කිව්වේ, මම මොනවටද මේ වගකීම් කියන්නේ මේ responsibilities නැත්නම් duties. එතකොට my main responsibilities included කියන්නේ මගේ main responsibilities හැටියට මගේ main duties හැටියට ප්‍රධාන රාජකාරී හැටියට මේ included උනේ මොනවද අන්තර්ගත උනේ welcoming customers. අපි දන්නවා waiter කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයා customer කෙනෙක්ව පිළිගැනීමක් එයා කරන්න ඕන. taking orders ඒ කියන්නේ order බාර ගන්න ඕන. එයාගේ මොනවා හරි එයාට අවශ්‍ය දේවල් අපි orders එක එයා ගාවට ගිහලා ගන්න ඕන waiter කෙනෙක් හැටියට. right ඊට පස්සේ serving food and drinks අපි ඔන්න beverages මේ drinks කියන තැන beverages වෙන්න පුළුවන් පානයන්. ඊට පස්සේ එයාට අවශ්‍ය කරන කෑම අපි serve කරන්න ඕන. ඊට පස්සේ cleaning tables අපි tables තියෙන ඒවා පිරිසිදු කරන ඒවා අපේ duties. washing utensils කියන්නේ අපි දන්නවා අවශ්‍ය කරන මේ කියන තියෙන උපකරණ අපි ක්ලීන් කරන්න ඕන. ඒ වගේ maintaining good hygiene අපි පවත්වාගෙන යන්න ඕන. සනීප ආරක්ෂාවක් හොඳ සනීප ආරක්ෂාවක් පවත්වාගෙන යන්න ඕන. මේ තියෙන උපකරණ සේදීම කියලා ඒක තමයි මේ washing utensils කියලා කියන්නේ. ෆස්ට්වෙනි කාරණේ අපි කියනවා family background එක ගැන. පෞල් පසුබිම ගැන මෙන්න මේව කියනවා. I'm married මම විවාහකයි. නැත්නම් අවිවාහක නම් unmarried. I'm married. I have 3 children මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. My wife is a housewife මගේ wife ගෘහණියක්. I'm hard working මම වෙහෙස මහන්සියලා වැඩ කරන කෙනෙක්. ඇයි? because I want to provide a better future මට ඕන සපයන්න හොඳ අනාගතයක් for my family මගේ පවුලට. දැන් මගේ පවුල ගැන කියනවා මම ඕනනම් මෙන්න මේක ඇල්ලත් එකතු කරගන්න පුළුවන්. I want to provide a better future මට සපයන්න ඕන මට ලබා දෙන්න ඕන මගේ family එකේ කට්ටියට හොඳ අනාගතයක්. ඒ family background එක ගැන කියද්දී ඔන්න ඔය වගේ අදහසක් අපිට කියන්න පුළුවන්. අපි ඊළඟ කාරණයට ගියොත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් මේක හැමෝටම නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි අවුලක් කරගන්න එපා. ඒක නැත්තම් ඊගාවකට පයින්න. ඔන්න මේක තියෙන කට්ටිය වෙනුවෙන් අපි කතා කරමු. මේක කියන්න ඕන අපි කෝස් එකක් කරපයක් ගැන කියනවා නම් ඩිප්ලෝමා එකක් වගේ දෙයක්. අපි කියනවා I have
successfully completed මම සාර්ථක ලෙස අවසන් කරලා තියෙනවා 6 month waiter training course. waiter course එක මම කරලා තියෙනවා මාස 6ක at ස්ලිදම් එකේ. ස්ලිදම් එකේ කරලා තියෙනවා කියලා කියන්නේ අපි දැන් රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා සංචාරක හොටෙල් කළමනාකරන ආයතනය තමයි මම ඒක කරලා තියෙන්නේ. ස්ලිදම් එකේ තමයි කරේ. ඔන්න ඔය විදිහට අපට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියනවා නම් මේ රටාවට I have successfully completed කියන රටාවෙන් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. කරපු ආයතනයේ නම දාන්න ඕන මේ විදිහට. ඕනනම් ඒ කරපු කාලය කියන්නත් පුළුවන්. දැන් මේකේ කාලය තියෙන දාලා ඇත්තටම 6 month waiter training course කියලා. අපි ඊශ්‍රායල් යන්න හදන ඉන්ටර්විව් ගන්න නිසා ඔන්න අපේ height එක weight එක අපි ඒව හිටන් කියලා දානවා. my height is උසබර my height is 165 cm and my weight is 65 kg. right අපි ඊට පස්සේ යමු ambition ගැන කතා කරන අනාගත බලාපොරොත්තු එකිනෙකනාට වෙනස් වෙන ඇත්තටම. ඒකෙදි ගොඩක් අය කියන්නේ I want to be a businessman one day. ඒ කිව්වත් ඒකත් කිසි ගැටලුවක් නැහැ. හරි I want to start a business one day. ඒ වගේ දෙයක් කියන්නත් පුළුවන්. Alright, අපි ඔන්න ambition එක ගැන කතා කරන්න යනවා. My ambition is to develop my profession in the restaurant and hospitality industry. මගේ ambition එක තමයි develop කරගන්න මගේ වෘත්තිය, මගේ රැකියාව in the restaurant field එකේ නැත්නම් මේ hospitality industry කියන්නේ අපි දන්නවා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුල. මේක සමහර අයගේ වෙනස් වෙනවා. සමහර අය කියන්නේ my ambition is to be a businessman one day. දවසක ව්‍යාපාරිකයෙක් මට වෙන්න ඕන. සමහර අය කියනවා my ambition is to restart a business one day. නැවත මගේ start කරන්න මගේ business එක දැන් කරගෙන යන කෙනෙක්. නැත්නම් සමහර අය කියනවා my ambition is to start a business one day. මගේ දවසක මට business එකක් පටන් ගන්න මගේ අනාගත බලාපොරොත්තු ඒවා වෙනස් වෙන්න පුළුවන්. මම මේ එකක් දාලා තියෙන්නේ මොකද්ද? develop my profession in the restaurant field and hospitality industry. right ඊට පස්සේ I want to build a better future. ඒකට මම නම් මේ ටිකත් කියන්න පුළුවන්. මට හොඳ අනාගතයක් ගොඩනගා ගන්න for myself. මගේ වෙනුවෙන්ම මට හොඳ අනාගතයක් ගොඩනගා ගන්න ඕන and my family. මගේ පවුල වෙනුවෙන්ත් මට හොඳ අනාගතයක් ගොඩනගා ගන්න ඕන. ambition එක අපි මේ විදිහට පැහැදිලි කරලා මේ විදිහට finalize කිරීමක් තියෙනවා නම් තමයි අත්‍තරම අපේ answer එක සාර්ථක වෙන්නේ. if I am selected for this position මා මේ තරතුරට තේරුණොත් I will do my best to contribute to the success of the company. ඒ අදාළ කම්පැනි එකේ සාර්ථකත්වයට මම මගේ උපරිමයෙන් I will do my best කියන්නේ මම මගේ උපරිමයෙන්ම වැඩ කරනවා. right and represent my country with pride. මම මගේ රටේ නියෝජනය කරනවා represent කරනවා කියන්නේ නියෝජනය කරනවා මගේ රට සාඩම්බරයෙන් යුතුව. pride එකෙන් කියන්නේ සාඩම්බරයෙන් යුතුව. that's all about me කියන්නේ මගේ කතාව එතනින් අවසන් කියන එක. ඔන්න මගේ කතාව අවසන්. මම ඔන්න දැන් ආන්සර් එක මෙතන සමරයිස් කරලා එක තැනකට අරගෙන තියෙනවා. අපි එහෙනම් බලමු ඒ ආන්සර් එක කොහොමද කියවන්නේ කියලා එක දිගට. alright මම මෙන්න මෙහෙම ආන්සර් එක සමරයිස් කරගත්තා. සාරාංශගත කරලා කියනවා දැන්. thank you for giving me this opportunity. my name is Susantha Ranchagoda from Galle. I'm 35 years old. I am a responsible, hardworking and energetic person. I have more than 5 years work experience in the restaurant industry. I have worked as a waiter at ABC restaurant in Colombo for 5 years. My main responsibilities included welcoming customers, taking orders, serving food and drinks, cleaning tables, washing utensils and maintaining good hygiene. I'm married. I have 3 children. My wife is a housewife. I'm hardworking because I want to provide a better future for my family. I have successfully completed the 6-month weight training course at Slidham. I completed my A-level examination. My height is 165 cm and my weight is 65 kg. My ambition is to develop my profession in the restaurant and hospitality industry. I want to build a better future for myself and my family. If I am selected for this position, I will do my best to contribute to the success of the company and represent my country with pride. That's all about me. Thank you very much for watching my video and staying with me. See you in the next video. Bye bye.